කණ්ඩ පොණ්ඩ මොකවත් නැහැ ඉන්න තැන නැහැ. අනිත් ඇදුමක් නැහැ. පුළුවන් නම් අනේ අපිට මේක ඉන්න පොඩි පැලක්වත් හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. අපි ඔක්කොම ලෙඩ්ඩු. ඉතින් වෙනදා 3 වේලක් සම්බෝලයි බතුයි හරි කෑවා. දැන් ඒකත් නැතිවත් තියුණා. එක වේලක් කාලා කවුරු හරි දෙන විදියට කණ්ඩත් එපාය. හදලා තියෙන්නේ කුලී කරලා ඔක්කොම මේ වතුර පාරනවා කඩාන ගිහින් ගෙදර වඩමුට්ටු ඔක්කොම ගහගෙන ගියා. මේ වගේ වෙලාවක අපි බත් මුල් බෙදන එකම නෙමෙයි කරන්න ඕනේ. ඒවා ඉතින් බෙදන එක හොඳ දෙයක්. වතුර බෝතල් බෙදන එක හොඳ දෙයක්. ඊට පස්සේ ඒ මිනිසුන්ට කෑම පැකට් කරන එක හොඳ දෙයක්. නමුත් මේ ප්‍රශ්නේ බත් මුලකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ අවස්ථාවේ පීඩාව දුරු කරගන්න අපි ඒකට උදව් කරන්න ඕනේ. කෙනෙක්ගේ කුසගින්න දැනින්න එපාය. කරුණාව කියන එක හිතේ තියෙන මිනිස්සුන්ට. ඒක හොඳ දෙයක්. මේ මිනිසුන් අනාථ වෙලා ඉන්නවා. මෙන්න මේ මොකද්ද සම්මාදිට්ඨියක් ගැන කියනවා. මේ පුළුවන් වතුර බෝතල් ටිකක් අරගෙන දෙන්න නැතුව කියලා මිනිස්සු බණී අපිට. මේ වෙලාවේ මේ මිනිස්සු අසරණ වෙලා ඉද්දි හරිනම් කරන්න ඕන හාමුදුරුවෝ මේ රට වටේට ගින් කැම එකතු කරන එක නේද? ඒ වටේනේ ප්‍රශංසා කරන්නේ. ඒවට ප්‍රශංසා කරනවා. එතකොට ඒක හොඳ දෙයක් ඇත්තටම. ඒක ජාතික මෙහෙවරක්. ඒක හොඳයි. අපි ඒකට ගරහන්නේ. අපි මත්මුල් මඳින්න ඕන මේ කාලේ. අපි මිනිසුන් නැති බැරි මිනිසුන්ට ඇති හැටියට ගිහින් දෙන්න ඕන. ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. හැබැයි ඒක විතරක් කරලා හිටියොත් ඉස්සරහට අපිට මේ අනතුරෙන් පුද්ගලිකව රැකෙන්න නම් අපිට පුද්ගලිකව රැකෙන්න ඒක සෑහෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ අවස්ථාව පරිමහන්න විතරයි වෙන්නේ. ඔන්න සතියකට බඩු මල්ලක් දෙන්න පුළුවන්. ආල් කිලෝ 5ක විතර. අවස්ථාවට රැකෙනවා විතරයි. අපේ රක්ෂණය, අපේ රැකවරණය තියෙන්නේ අපි තුල. එහෙනම් ඒ වෙනුවෙන් ඔය පිනතුල මේ ටික කරලා බලන්න රැකෙනවා. ඉතින් ලංකාවේ මිනිස්සු හරියට 3 මාසයකට වරක්වත් මහසෑයට යනවා. එතකොට එහෙම වෙන්නේ නැත්තම් පළවෙනි මේ භූමිය අතරින්නේ දෙවිවරු. මේ දවස්වල සමහර අය ඉන්න පුළුවන් ওই පස්කඳු අතරින් මිනිස්සු ඉන්න පුළුවන් වේල් 3ක් කාලා නැහැ. එයා ආණ්ඩුවට බනින්නේ නැහැ. එයා ඒක ගන්නෙ කොහමද? අහෝ මගේ දාහනේ දුර්වල වෙලා සසර. එකතු වෙලා දානෙට ගරහන්න ඇති. ඒකයි මේ ගමටම කණ්ඩ නැති. වතුර පොදක්වත් නැති. එකතු වෙලා මේ සමහර ලාවට මේ මිනිසුන්ට දැන් සංඝයාට උනත් මේ පෑන් පොකුණු වහන්න ඇති. එකතු වෙලා ටීම් එකක් විදියට එහෙමව කරන අය වෙලාවල් තියෙනවනේ. ඇයි සමහරක් බලන්න මේ කාලනොත් ඔය පන්සල් වලට එරෙහි වෙන අය ගම් පිටින් ඉන්නේ. එක පදේට එකතු වෙනවා. ඉතින් ඒ වගේ මේ අපි ඔක්කොටම වරදින්න ඇති. එකතු වෙලා අකුසල් කරන්න ඇති. එකතු වෙලා වරද්ද ගන්න ඇති. ඒකයි අපිට කියලා යා කවදාවත් මේ වොයිස් කට් දෙන්නේ නැහැ මීඩියා වලට. ඒ කියන්නේ දන් දීම පිළිගන්නේ බලන්නකෝ දානි දෙන බව පේන්නේ නැහැ. මේ දානි දෙන මිනිස්සු රැකින්නේ නැද්ද කියලා බලන්න.